අඳුරු වැසි රෑ. ගමේ අසල තිබුණු ලොකු වනාන්තරයේ පුංචි සතුන් ගොඩක් ජීවත් වුණා. එහි හිටියා පුංචි හාවෙක්, කුරුල්ලෙක් සහ කුඩා ඉබ්බෙක් යන හොඳ යාළුවෝ තුන්දෙනයි. එක් දවසක සවස අහස කළු වලාකුළු වලින් පිරුණා. ටික වෙලාවකින්ම මහ වැස්සක් වැටෙන්න පටන් ගත්තා. ගස් අස්සේ සුළඟ හූ හූ කියලා හඬ කළා. අද රෑ ටිකක් බයයි නේද? පුංචි හාවා ඇහුවා. බය වෙන්න එපා. අපි එකට ඉන්නවානේ. කුරුල්ලා සිනාසුණා. ඒත් ඒ වෙලාවේ කුඩා ඉබ්බා පේන්න හිටියේ නෑ. අනේ ඉබ්බා කොහෙද? හාවා කලබල වුණා. යාළුවෝ දෙන්න වැස්සීම ඉබ්බාව හොයන්න ගියා. ඔවුන් ගඟ අසලට ගියා. එතන ඉබ්බා කුඩා ගලක් යට සැඟවී හිටියා. මට ගෙදර යන්න බය හිතුණා. ඉබ්බා බය වෙලා කිව්වා. ඔයා තනියම නෙවෙයි කියලා කුරුල්ලා කිව්වා. අපි යාළුවෝ උනේ. තුන්දෙනා එකට ලොකු ගහක් යටට ගියා. වැස්ස අඩු වෙනකම් ඔවුන් කතා කියමින් hina වුණා. ටික වෙලාවකට පස්සේ අහසේ ලස්සන සඳක් දිස් වුණා. අඳුරු වැසි රෑකත් යාළුවෝ එක්ක හිටියොත් බය වෙන්න දෙයක් නෑ. පුංචි ඉබ්බා සතුටින් කිව්වා. එදා ඉඳලා ඔවුන් කවදාවත් එකිනෙකා අතහරියේ නෑ.